සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් පටිච්ච සමුප්පන්නෝ පිංගතුනි මේ ආවා වූ දීර්ඝ භව ගමන අපි මේ මැරමින් නිපදෙමින් මේ එන්නේ පිංගතුනි අනුන් නිසාමයි අපි නිසා නෙමෙයි. අනුන් නිසාමයි අපි මේ භව ගමන මේසා දීර්ඝ කරන් තින්නේ. අනුන් ගැහුවා කියලා අපි ගහන්න ගියා, අනුන් බැන්නා කියලා අපි බයින්න ගියා, අනුන් එරෙව්වා කියලා අපි ඔරවන්න ගියා, අනුන් නපුරුකම් කළා කියලා අපි නපුරුකම් කරන්න ගියා, අනුන් පලිගත්තා කියලා අපි පලිගන්න ගියා. ඒ නිසා අනුන් නිසා ආවා වූ දීර්ඝ භව ගමනක් අපි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා පින්වතුනි දැන් මේ යථාර්ථය තේරුම් අරන් ඔබ නවතින්න සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් අනුන් නිසා දිව්වා වූ පිරිසක් බවටයි අපි පත් වෙලා තියෙන්නේ. අනුන් නිසා දිව්වා වූ පිරිසක් බවට. ඒ නිසා පින්වතුනි මේ උතුම් සද්ධර්මයේ මුණ ගැහුණ වෙලාවේ මේ උතුම් සම්මා සංකප්පයන්ගේ අර්ථය ජීවිතයට එකතුන කලාවේ ඔබ නවතින්න කැමති කෙනෙකුට දුවන්න දෙන්න පිංගතුනි. ඔබ නවතින්න කැමති කෙනෙකුට දුවන්න දෙන්න. එදා ලෞතුරා බුදුරජාණන් වහන්සේ පසුපස දේවදත්ත හාමුදුරුව පිංගතුනි ද්වේෂ සිතින් හබාගෙන ආවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආර්ය මෛත්‍රිය ළඟ නැවතුණා. දේවදත්ත නැවතුනේ අවීචිමා නිරේ පිංගතුනි. එදා කෝකාලිත හාමුදුරුවෝ සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ පිටිපස්සේ ද්වේෂයෙන් හබාගෙන ආවා. සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ ආර්ය මෛත්‍රිය ළඟ නැවතුණා. කෝකාලිත හාමුදුරුවෝ නැවතුමේ පදුම නිරේ පිංගතුනි. ඒ නිසා පිංගතුල්ලා දක්ෂ වෙන්න. සංසාරයක් පුරාවට අනුන් නිසා දිව්වා ඇති මේ මොහොතේ කවුරු දේශ කළත්, කවුරු වෛර කළත්, කවුරු විවේචනය කළත්, කවුරු නපුරුකම් කළත් ඒ අයට දුවන්න දීලා ඔබ නවතින්න පිංගතුනි. ඔබ නවතින්න.